භාෂාවකින් අපේ හිතවලට කතා කරන්න භාෂාව වාක් විලාසයක ඒකාබද්ධ කරලා විවිධ හරඹ දක්වන්නටත් පුළුවන් හරි නිර්මාණශීලී සංනිවේදකයෝ කණ්ඩායමක් තමයි නිවේදන ශිල්පීන් ශිල්පිනියන් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ අපට අපේ හදවත්වලට කතා කරපු ආදරණීය නිවේදක නිවේදිකාවන් ගැන මතක් කරද්දී ජාතියේ විද්‍යුත් මාධ්‍යකරණ මහගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපට අමතක කරන්න බෑ. 1924 දී රේඩියෝ සිලෝන් නමින් ආරම්භ වුණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපේ අය බොහොම ආදරෙන් වැළඳගත්තේ බෑරලස් එක නැත්තම් යුගයේ ආශ්චර්ය නමින්. ඉතින් අද හෙළබස්ලා කර අපි කතා කරන්න සෝදානම් අපේ සිංහල මාධ්‍ය සංනිවේදන කලාව රේඩියෝව ගුවන් විදුලිය හරහා හැඩගන්නපු ආදරණීය නිවේදක නිවේදිකාවන් කිහිප දෙනෙක් ගැන. ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා තමයි ඩී.එම්. කොළඹගේ මහත්මයා. 1909 වර්ෂයේ උපත ලැබපු මෙතුමා ගුවන් විදුලියෙන් මුල්වරට සජීවී සිංහල ක්‍රිකට් තරඟ විචාරයක් සිද්ධ කරපු තැනැත්ත විදිහටත් හැඳින්වෙනවා. ගුවන් විදුලියේ දෙමළ සේවය ආරම්භ කරන්නත් මෙතුමා පූර්වගාමී මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. ලංකා ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදන ශිල්පිනිය විදිහට හැඳින්වෙන්නේ ප්‍රභා රණතුංග මහත්මිය. 1928 වර්ෂයේ උපත ලැබපු වෘත්තීන් ගුරුවරයෙක් වුණු මෙතුමිය 1950 දී ගුවන් විදුලියත් එක්ක එකතු වුණා. විශ්‍රාම ගියාට පස්සේ මෙතුමිය සාදීන රූපවාහිනී සේවයත් එක්ක එකතු වෙලා සේවය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් එදා මෙදා තුර බිහි වුණු අතිදක්ෂ නිර්මාණශීලී නිවේදකයෙක් තමයි කරුණාරත්න අබේසේකර මහත්මයා. මෙතුමා BBC ආයතනයෙන් වැඩිදුර පුහුණුවකුත් ලබපු කෙනෙක්. නිවේදක භූමිකාවට පමණක් සීමා නොවුණු මෙතුමා ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වුණු ජනප්‍රිය සහ සම්මානිත ගීත රාශියක්ම රචනා කරපු ප්‍රවීණ ගීපද රචකයෙක්. 1930 ජුනි 3 වෙනිදා මාතර බඹරැන්ද ප්‍රදේශයේදී උපත ලැබපු මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා 1950 දී රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ වුණා. කරුණාරත්න අබේසේකරයන් වගේම නිවේදනයත් ගීත රචනයත් හරියට ගැලපුම් කරපු දක්ෂ නිවේදකයෙක් තමයි අපි කවුරුත් හඳුනන ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා. 1947 උපත ලැබපු සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති දල්විස් 1990 සර්ණසංක සම්මානයෙන් පිදුම් ලැබපු ඒ වගේම ශනිදාසාදය ආයුබෝවන් ඇතුළු ජනප්‍රිය රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් රාශියකම නිවේදන කටයුතු කරපු දක්ෂ නිවේදන ශිල්පියෙක්. කොහොම නමුත් 88-89 කලබල පැවති කාලයේදී සාහසික කැරලිකරුවන් පිරිසක් වෙතින් මෙතුමා අවාසනාවන්ත විදිහට ඝාතනය වෙනවා. මෑතකදී අපෙන් වෙන්නුණු ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිනී සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගැන කතා කරනවා නම් මෙතුමිය තමයි ගුවන් විදුලියේ ජනප්‍රිය සහ දීර්ඝතම ළමා වැඩසටහනක් වුණ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව. 1937 උපත ලැබපු මෙතුමිය 1963 දෙසැම්බර් 14 වෙනිදා ආරම්භ වුණු හඳ මාමා වැඩසටහන 3000කට අධික සංඛ්‍යාවකට අඛණ්ඩව සතිපතා නිවේදන දායකත්වය සපයලා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ රේඩියෝ සිලෝන් නමින් ආරම්භ වුණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහි වුණු පුරාවෘත්තමය නිවේදක සන්නාම කිහිපයක් ගැන. ඉතින් තවත් වීඩියෝ පටයකින් සිංහල භාෂාවේ සාහිත්‍යයේ සහ සංනිවේදනයේ රසබර තොරතුරු අරගෙන අපි මුණ ගැහෙමු. මතකතුව අපේ YouTube නාලිකාව subscribe කරන්න.